Anything you like? What's this? Salad. You want? Lo, toda. Mm. Toda. Ito. Ano Laura eh? Jawan manis bang? Ako ito. Boy. Mana? Lo, toda. Ano yung Shama? Yes, cover shelly. Come. Ako diyak kabira sila. යාළුවනේ දැන් ඊශ්‍රායලයේ වෙලාව හරියටම 12යි 10ට විතර ඇති. මම ඉස්සෙල්ලා අතරින් එනකොට 12යි වෙලාව දැන් විනාඩි 10ක් විතර යන්නේ 12යි 10යි. ඉතින් අද මම යනවා. මගේ යාළුවෙක් ඉන්නවා හම්බෙන්න. ඉතින් යාළුවා ගැන කියනවා නම් මේ ඊටම මෑත කාලේ ඉන්නවා හම්බෙච්ච යාළුවෙක් අලුත් කොල්ලෙක්. දකුණේ කොල්ලෙක්. ඉතින් මේ මට සෙට් වෙන්නේ මෙහෙ වැඩිපුරම දකුණේ අය. මම දන්නේ මේ දකුණේ කොල්ල වැඩි හින්දාද මම දන්නේ හම්බෙන හැම යාළුවම ගොඩක් දුරට දකුණේ. දකුණුන්ගේ මම විශේෂත්වයක් දකිනවා මේ මම ඔයිට කලින් වීඩියෝ දාලා තියෙනවා. දකුණේ අයගේ විශේෂත්වය කියන්නේ පට්ටම හොඳ චරිතය ඉන්නවා හොඳේ. ආයේ බොක්ක වුණත් දෙනවා. දැන් ඊයේ මට කොල්ලෙක් කතා කරා මේ ඌ දකුණේ දෙවුන්දරද කොහෙද මන් දන්නේ ඔන්නම කියලා කිව්වේ මේ Facebook Messenger වලට ගත්තේ මම කතා කරලා ඇහුවා මේ පොසොන් එකට ආයියා මේ දන්සල් ඊශ්‍රායල් දන්සල් තියෙනවනේ දන්සලක් තියනවද ඔය හරි ඔයා එනවද කියලා ඇහුවා මම බැලුවා මූ මොකටද මේ මං දන්සලට එනවද කියලා අහන්නේ මං කිව්වා මල්ලි මේ යන්න නම් හිතේ තියෙනවා නමුත් කියන්න බෑනේ අපේ ජොබ් එක කොයි වගේ වෙනස් වෙයිද දන්නේ නැහැ ඒ නිසා මට ෂුවර් නැහැ කියලා කිව්වා අයියේ තියෙනවා නම් කියන්න මම උයන්න දන්නවා පුළුවන් නම් කන්ටැක්ට් කරලා දෙන්න මේ මට හොඳට උයන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඌට මේ උදව් වෙන්න ගිහිල්ලා. ඊට පස්සේ මම අහුවා ඔයා කොහොමද මේ මාව අඳුරනවද කියලා. ඔව් අයියේ මං ඊශ්‍රායලෙන් කලින් ඉඳන් ඔයාගේ වීඩියෝ බලනවා. මේ ඔයාට මෙහි ඇවිල්ලා කතා කරන්න ලැබිච්ච එක ඇත්තටම සතුටුයි අයියේ කියලා කිව්වා. ඊට පස්සේ හරි මල්ලි මේ හෙලගිරිය නම් මේ පරිස්සමෙන් ඉන්න කියලා තිබ්බට පස්සේ ඌ නැවත කියනවා ඔයාට අයියේ මේ ටෙලිවි පැත්තේ එනවනම් මට පොඩ්ඩක් කියන්න කියලා කිව්වා. මං කිව්වා ඇයි මල්ලි නෑ අයියෝ මේ කෑම එකක් ගෙනත් දෙන්න කියලා. මට පට්ට දුක හිතුණා ඇත්තටම. ඌ ඇවිල්ලා මම දැකලත් නෑ, දන්නෙත් නෑ. නමුත් කොල්ලා මාව අඳුරනවා. ඉතින් පොරට මේ මට කෑම එකක් දෙන්න හිතිලා. සාමාන්‍යයෙන් ඔහම කෙල්ලෙක් කියවනම් අවුලක් නෑ. ගෑනු කෙනෙක් වගේ කියවනම් ඉතින් ගෑනු අය උයනවනේ. දැන් මූ ඇවිල්ලා මට කෑම එකක් දෙන්න කියන්නේ ඉතින් එයා උයන්න දන්නවා කියලා කිව්වනම් මට හිතුණා පස්සේ ආ මූ රසට උයන්න දන්නවා. කෑම එකක් ගෙනත් දෙන්න තමයි බලන්නකො. ඇත්තටම දකුණ කියන්නේ මං අවංකවම මේ කියන්නේ හරිද? පට්ටම කොල්ලෝ ඉන්නවා මාරම හිත හොඳ කොල්ලෝ. හරි ඒ වගේ හම්බෙච්ච කොල්ලෙක් තමයි මම අද හම්බෙන්න යන්නේ. ඌ ඊට කලින් එකපාරක් ආවා මේ පාක්කේට මම පාකේදී උන් ඇවිල්ලා සතියයි. ඇවිල්ලා කතා කරා අයියේ කොහෙද කියලා මේ තව ගොඩක් අය හිටිය යාළුවාගේ. ඉතින් මේ එහෙම තමයි ෆිට්ුනේ. පස්සේ දැන් ඌ එන්න කියනවා අයියා එන්නකෝ ඇවිල්ලා තේ එකක් බීලා එන්න නිවාර වෙලා කියලා මං කිව්වා මම සිකුරාදට එන්න. ෆ්‍රී ටයිම් එකක් තිබ්බොත් ඔයා ඉන්නවද කියලා. මං ඊට පස්සේ ඊයේ හවස ගියා. මගට යනකොට උගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ෆෝන් එක වැඩ කරන්නේ නැති නිසා මම මකට ගිහිලා ආපහුවා. බලනකොට මේ පොරට නිින්ද ගිහිල්ලා ඉතින් මහන්සි වෙනවනේ කොල්ලෝ. පොරට නිින්ද ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. දැන් උදේ කතා කරලා කිව්වා අයියා අනේ ෆෝන් එක ආන්සර් කරන්න බැරුණා. එනවනම් එන්න දැන් අපි ඉන්නවා කියලා. දැන් මං එහෙ යන ගමන් ඉන්නේ. අපි යන ගමන් කතා කරමු එහෙනම්. කෝල් එකක් එනවා මට ආයෙ බලමු. තව කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා මම යන්න. අද බස් වැඩ කරන්නේත් නෑ. අද සෙනසුරාදා දවසක් හින්දා. මේ ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම අපි මේ සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට අපි හිතන්නේ නැහැ මහ ලොකුවට හිතන්නේ නැහැ ඇත්තටම මේ අපි වීඩියෝ එකක් කරනවා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා එතනින් පස්සේ මේවා බලන්නේ කවුද මේවා කොච්චර මිනිස්සු අතරට යනවද මිනිස්සු මේ ගැන කොච්චර දුරට හිතනවද මේ ගැන කොච්චර මේ වීඩියෝ එක බැලුවට පස්සේ මිනිස්සු කොච්චර දේවල් තමන්ගේ ජීවිතේට ගන්නවද අනික ඒ කැරක්ටර් එක ගැන ඒ වීඩියෝ එක කරන මනුස්සයා ගැන කොයිතරම් මේ වැරදි හෝ නිවැරදි ප්‍රතිරූපයක් ඇති කර ගන්නවද කියන එක මම ඊයේ තමයි දැනගත්තේ මෙච්චර අවුරුදු ගාණක් සෝෂල් මීඩියා වලින් ඉඳලා මට ඒක දැනුන්නේ නැහැ. හැබැයි මට ඊයේ මේ ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා යම් කිසි වීඩියෝ එකකට මම ඊයේ දාපු Facebook එකේ දාපු වීඩියෝ එකට. ඉතින් ඒ අතරින් අපේ ගමේම කොල්ලෙක් මට දාලා තිබ්බ කමෙන්ට් එකක් සහ මට වොයිස් මෙසේජ් එකක් කියලා තිබ්බා මම ඒවත් මම ඉදිරියේදී දාන්නම් ඔයාලට බලා ගන්න. මොකද ගන්න දෙයක් තියෙනවා අත්‍තරම ඔයාලට හරිද? මේ සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී අපි කොයිතරම් පරිස්සම් වෙන්න ඕනද කියන එක ඒක ඇත්තටම වැදගත් දෙයක්. මිනිස්සුන්ගේ චරිතයක් නැත්නම් ප්‍රොෆයිල් එකක් නඩත්තු වෙන්නේ ඒ ප්‍රේක්ෂකයෝ මත ඒ ප්‍රතිචාර මතනේ. ඇත්තටම මේ හොඳ හෝ නරක නැත්නම් ප්‍රතිචාර ෆීඩ්බැක් එක කොයි වගේ වෙනවද කියලා තීරණය කරන්නේ තමන් දාන වීඩියෝ එක මත තමන්ගේ ප්‍රතිරූපය කොච්චර දුරට ඒක හානි වෙනවද නැත්නම් තමන්ගේ ප්‍රතිරූපය කොච්චර දුරට රැකෙනවද කියන එක තීරණය කරන්නේ තමන්ගේ හැසිරීම මත.
ඉතින් මම ඒක හොඳටම අත්විඳා ඊයේ. ඔතන දැන් පාර එහා පැත්තේ පාර වෙන්න ඉතින් තව ටිකක් එහා පැත්තට යන්න බලමු. ලස්සනයි මේ පැත්ත බලන්නකෝ. ලස්සන බිල්ඩින් තියෙනවා. ලස්සන බිල්ඩින් ටිකක් තියෙනවා. ඉතින් සෙනසුරාදා උනාට වාහන ගොඩක් යන්නේ මේ හරිය. බස් එහෙම නම් වැඩ කරන්නේ නැහැ ඉතින් අද. ඉතින් ඒ නිසා මම තීරණයක් ගත්තා මින් ඉදිරියට වීඩියෝ දානකොට. ඇත්තටම මම වීඩියෝ කරාට වීඩියෝ බලන්නේ ඔයාලානේ. එතකොට ඔයාලගෙන් ලැබෙන ෆීඩ්බැක් එක අනුව තමයි මම ඊළඟ වීඩියෝ එකට සූදානම් වෙන්නේ. ඉතින් මෙච්චර කල් සෝෂල් මීඩියා පාවිච්චි කරපු මටත් වැරදුනා නම් ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. ඉතින් අනිත් කට්ටිය වෙන සමහර ඊයේ පෙරේදා Facebook හදාගත්ත කට්ටිය ගැන නේද? ගොඩක් දුරට මාන විදිහට ආරක්ෂා වෙන්න ඕනේ මේ වගේ දේවල් දානකොට සමාජ මාධ්‍ය මොන හරි දෙයක් කියනකොට බලනකොට අපේ ගෙදර අවට මිනිස්සු හිටන් බලලා තියෙන වීඩියෝ හරිද? ඒ කියන්නේ ලංකාවේ මගේ ගෙවල් ළඟ මිනිස්සු හිටන් ඒ වීඩියෝ බලලා තියෙනවා මට කිව්වා බලලා තියෙනවා බැලුවා කියලා ඉතින්. එහෙම වුණාම ගමේ රටේ මිනිස්සු බලන හින්දා මාර විදිහට ආරක්ෂා වෙන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් ඔයාලත් ඒක පොඩ්ඩක් හිතට ගන්න. මොකද මිනිස්සුන්ගේ ගොඩනගාගත් ප්‍රතිරූපය මම ඔයාලට බයෝ එකෙක් දාලා ඉතින් මිනිස්සුන්ගේ ගොඩනගාගත් ප්‍රතිරූපය විනාශ වෙන්න යන්නේ විනාඩි කිහිපයයි හොඳේ. හරිම පරිස්සම් වෙන්න ඕනේ. මට නම් ඉතින් එහෙම නඩත්තු කරන්න ප්‍රොෆයිල් එකක් නැහැ. මොකද මම විනිවිද පේන්න හැමදේම දානවා සහ මට එහෙම මේ ලොකුවට ආරක්ෂා කරන්න ගොඩනගා ගන්න එහෙම ප්‍රතිරූපයක් නැති වුණාට සමාජයට දෙන පණිවිඩය හරියට දෙන්න ඕන කියන එක මම හිතට ගත්තා. ඉතින් බලමු ඉස්සරහට. මම ඒ ගැන වීඩියෝ එකක් දාන්න. ඒ ගැන අපි කතා නොකරමු. පස්සේ මේ ලස්සන මල් ගහක් තියෙනවා මින්න මම ඔයාලට පෙන්නන්න. බලන්නකො ලස්සන මේ මල් ගහයි. කියන්න බලන්න නම. කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවද මේ මල් කියලා. හැමෝම දන්නවා ඉතින් මේවා නොදන්න කෙනෙක් නෑ. බලන්න ලස්සන නේ. සෙල්සියස් අංශක 30ට විතර තියෙන උෂ්ණත්වය. අපිට නෑ ඉතින් අවුලක් නෑ. රජ රට උන්ට ඉතින් ඔය ගානක් නෑ. හොඳට අවුව හුරුයිනේ. මේ වලට පේනවාද මේ පැත්තේ හදන්නේ රේල් පාර. අර විදුලි දුම්රිය දන්නවනේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් තියෙන්නේ. මම වලට පෙන්නන්නම් මෙන්න මෙතන තියෙන ෆොටෝ එක දාලා නේ. ඉතින් ඒක තමයි හදන්නේ. බලන්නකො නේද දැන් අවුරුදු ගානක් තිස්සේ හදනවා දැන්. දැන් නම් ගොඩක් දුරට 150ක් විතර ඉවරයි වැඩ. තව ටික කාලයක් වැඩ තියෙන්නේ. මෙතනින් පාර එහා පැත්තට පයින්න බෑ. තියෙනවා නේද පාරක්. බලමු මෙතන වහලා තියෙන මේ කලර් ලයිට් එක මේ පේනවා නේද? අර මේවා දාලා වහලා තියෙනවා. ඉටිරෙදි දාලා වහලා තියෙන්නේ. මෙතන යන්න පුළුවන්. මේ බලන්නකො ඇතුලෙන් රේල් පීලි දාලා තියෙන විදිය බලන්න. රේල් පීලි. මේ බලන්නකො. රේල් පීලි. තියෙන විදිය. පාරවල් දෙකක් යන්නේ නේ. ඔන්න දැන් තමයි රේල් පීලි දාන්නේ. ඔච්චර කල්ම හැදුවා මේකේ. පාලන්න අරකද මේක. අම්මෝ හේවණක් තියෙනවා මේ තරණ. එතනින් යන්න බැරිද දන්නේ. එතනින් වහලක් දන්නේ බලමු. පාර මැද්දෙන් තමයි පැනලා යන්න වෙන්නේ. මෙතන මොකක් හරි හදන උමගක් හරි ස්ටේෂන් එකක් හරි මොකක් හරි හදන්න මෙතන. ආරයින් පැනලා දන්නේ මෙතන හදන්නේ. ඉතින් අපේ කොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් වලට ආපු කොල්ලෝ මේ වගේ වැඩ කරන අද නම් නිවාඩු හින්දා මං හිතන්නේ නෑ. මෙතන මොකක් හරි උමගක් හදන්නේ. පාරෙන් එහාට මෙහෙට මාරු වෙන්න. මාර තාක්ෂණයක් මෙයාලගේ තියෙන. ඉතින් ඔයාලා දන්නවනේ ඊශ්‍රායල් එක නමුතුන් කියන්න ඕනේ නෑ. අල්ප තාක්ෂණේ යොදාගෙන තමයි ඉතින් මේ වැඩ කරන්නේ. මේවා මේ අඩි ගානක් අඩි 10ක් විතර යටට හාරලා තමයි නැවත ඔය ෆිල් කරලා තින්නේ මැටල් එහෙම දාලා මේ බලන්නකො මේ. දැන් ඔය පිරෙන්න පස් පුරවලා ඉන්නේ පස් විතරක් නෙමෙයි මැටල් අනම හැමදේම පුරවලා තින්නේ තට්ටු වශයෙන්. මම වලට හාර වලක් තිබ්බොත් පෙන්නන්නම් මෙතන. මේ තියෙන්නේ
ඔන්න පේනවද දන්නේ මේ තියෙන්නේ හාර බලන්න පේන්නේ නැතුව එතන ළඟට ගිහලා බලන වාහනේ හෙල්මට් නැතුව ඇතුල් වෙන්නත් එපා කියලා තියෙනවා මම වැරදි පාරක් යන්නේ වැරදි පාරක් කියන්නේ මේ අද වාහන නැති හින්දා හොඳයි නැත්නම් ඉතින් යන්නත් බෑ මම පෙන්නන්නේ මෙන්න මේකත් කොහමද ගැඹුර දැන් මේ පස් දාලා පුරවලා තියෙන මීට වැඩිය ගැඹුරයි නැත්තම් බලන්නකො බට එහෙම පුරවලා තියෙන්නේ අපි යන් එන ඉස්සරහට ගිහලා කතා කරමු මල්ලේ මං දැන් ඉන්නේ මෙතන මේ රතු පාට වාහනයක් නතර කරලා තියෙන අර ආව යනවා පල්ලෙහාට ඒ හරිය නේද මේ රතු පාට වාහනයක් තියෙන්නේ මම දැන් මේ පාරේ ඉන්නේ ඔයාලගේ රතු පාට කාර්යයක් නෙමෙයි රතු පාට කාර්යයක් නෙමෙයි අර මේ අර ටෙලි ඔව් තින්ත ගන්න එකක් ඔව් මම ඒක ඉස්සරහයි රයිට් අන්න බඩු ඉන්නවා මම වීඩියෝ එකක් දාගෙන ඉන්නේ කමන්නේ අවුලක් නැහැ කවුන්ට් එක පා කියලා මොකද වෙන්නේ මම මේ වීඩියෝ එකක් දාගෙන ඉන්නේ අවුලක් නැද්ද එහෙනම් පෙන්නන්න නැතු වෙන්නද අවුලක් නැහැ මං ගෙදර ඉන්න විදිහනේ මං හරියටම ප්ලේස් යකෝ මම මේ පරංගියා කෝට් එක ගියා වගේනේ මං ඇවිල්ලා තියෙන්නේ මේ ඔතනින් ළඟයිනේ එහා පැත්තේනේ මං එන්න වටයක් ආවේ ඒක තමයි මේ මෙතනින් හැරිලා තමයි කෙලින්ම ගියම ඔන්න මගේ යාළුවා මාතර කොල්ලා දකුණේ කොල්ලා ඉතින් යන් උඩට මේ මෙතන මොකක්ද තියෙන්නේ මෙතන තියෙන්නේ හරියක් මේ බේකරිය මේ වරක් ළඟයි පාන් එහෙම ගන්න නේ ඔව් පාන් ඔක්කොම තියෙනවා මෙතන නුනුවෙන්ම තමයි තිබලු නුනුවෙන්ම කන්න බලන්නේ ඔන්න ඉතින් බලන්න අතුරුනද කියලා අපේ මහේෂ් මල්ලි ගොඩාක් අය ඉන්නවා දැන් මෙයාගේ යාළුවෝ ඉන්නවා මේ 1000කට වැඩි ඉන්නවා ඉස්රායිලෙන් 1000කට වැඩි නේ එතන එන ඔක් කරන්නේ ගිහලා ගමු ගිහලා අපි ඔන්න අපේ කොල්ල සෙට් එක උයනවා බලමු පොඩක් මොනවද උයන්නේ කියලා හලෝ බොක්ක මොනවද හදන්නේ පොල් සම්බෝලයක් ගහන්න යන්නේ අපි කොල්ල සෙට් එකට මල්ලි කොහෙද මම කඩවත අපේ මල්ලියා කන්ස්ට්‍රක්ෂන් සෙට් එක ඔන්න අපේ මහේෂ් ඉන්නවා මහේෂ් වල්ලි අපේ ගාල්ලේ මල්ලි කෙනෙක් ඉන්නවා තව ගාල්ලේ කොල්ලෙක් විතර සුද්ධ කරනවා ඔන්න තම්බපු විතර තියෙනවා මොකද හිතන්නේ මල්ලි ඊශ්‍රායල ගැන එන කට්ටියට මොනවද කියන්න දෙන්නේ එන්න මේමයි આવොත් හොඳයි වැඩ කරන යන්න ඉතින් පඩියක් අපනවා තමන් මහසියෝ තමන්ට මේවත් ගහගන්න පුළුවන් නේ අනිවාර්යෙන් මැච් එකක් ගහන්නේ ඔන්න බලන් ඉන්න කට්ටියට ඔන්න උපදේශයක් දුන්නා අපේ මහේෂ් මල්ලි මොකද කියන්නේ අපි කියන්නේ එන්නේ ඉතින් කොල්ලෝ ඉන්න කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉතින් මැච් එකක් ගහගන්න පුළුවන් මෙහෙට එන්නයි ඕනේ ඉතින් කට්ටක් කන්න ඕනේ. ඉතින් කොහොම හරි ගේමක් ගහගත්ත හැයි මේ ඉන්නවනේ. අනිවාර්යයෙන් සතුටු වෙන ඊශ්‍රායල අපේ කරන්නේ මේ රටේ කොල්ලෝට ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න විසඳ කරගන්න පුළුවන් ඔන්න රයිස් කුකර් මෙතන 1යි 2යි රයිස් කුකර් 3යි එක්කෙනාට එක් ගන්න තියෙනවා. ඒ කියන්නේ 4යි 5යි අපිට කැම්පේන් දෙකක් තියෙනවා. එතකොට එක්කෙනාට එක් ගන්න ගෙනත් තියෙනවා. මේ කන්නයි. මේ මෙතන තව එකක් තියෙනවා මේ මහේෂ් මල්ලි මොනවද හදන්නේ පොඩ බලමු චිකන් කරියක් තමයි ඉතින් හදන්නේ. ඉතින් අද ඉතින් යාළුවෝ ටික ඔක්කොම නිවාඩුවේ ඉතින් සෙන්සුරාදා දවසේ ඔක්කොටම තමයි මේ මහේෂ් මල්ලිගේ චිකන් කරිය අඩෝ පාට නම් සුපිරි හැබැයි රස කොහොමද දන්නේ බලමු රසත් පොඩ්ඩක් බලමු කොහෙද අපි ඊළඟට මම යන්නේ නැහැ නේ දැන් එහෙනම් මං ඇවිල්ලා දැන් පැයක් විතරද මල්ලි පැයක් විතරද දැන් මම යන්න කියලා ලෑස්ති වෙනකොට බත් කටක් කාලා යන්න ඕන කියලා කිව්වා මොකක්ද මල්ලි කිව්වේ අනිවාර්යෙන් ඊශ්‍රායලෙන් අපේ කට්ටිය ඔක්කොම කියලා දෙන්නේ මෙච්චරයි. ඕලොන් වලට ආවනම් බට්ටියක් කාලා
තමයි යන්න ඕන අනිවාර්යයෙන්. කොළොන්නට ආවොත් මේ පාටකට ආවොත් බත් නොකා යන්න බෑලු කිසිම කෙනෙකුට. අනිවාර්යයෙන්. මොකද මේ මෙන්න අපේ කොල්ලෝ හදපු හරිද? සම්බෝල තියෙනවා, චිකන් තියෙනවා, සෝයා මීට් තියෙනවා, තව මෙතන තියෙන සම්බෝලයක් මට කන්න බෑ දැන් මම කාලා ආවේ. මම ගෙදරුත් කාපු ගමන් මේ ආවේ. මේ ඊට පස්සේ ආයේ බනිස් කෑවා. කන්න බෑ මට. ඒ නිසා මම පොඩ්ඩක් බෙදාගත්තේ රතුපත් තියෙනවා. ඔන්න අපේ කොල්ලෝ මහන්සි වෙලා ඇවිල්ලා ඉතින් උයාගත්තු බත් කෑම එක. මේ අදතරම රසට හදනවා කොල්ලෝ මේ රසට හදනවා පේනවා චිකන් එක ඉස්සෙල්ලා වල පේනවා. ඉතින් මේ මල්ලි සතුටින් ඉන්නවනේ. අනිවාර්යයෙන් අද ඇත්තටම සතුටු දවසක්. මොකද අයියේ මේ ඔයාව මම දැකලා තියෙන්නේ ලංකාවේ ඉන්නකොට YouTube channel වලින් පමණයි. අපේ සමාජික group එකෙන් මම page එකෙන් දැකලා ආවා. අද ආවට පස්සේ ඇත්තටම මෙහෙට ආවේ ඒක අනිවාර්ය ආම්දයක් වගේ. ඒක ඇත්තමයි ඕන මේ අපේ මහේෂ් අයියාගේ යාළුවෙක් විදිහට මහේෂ් අයියා ආරාධනා කරනවා ආ මෙහෙට ආවේ. ඇත්තටම අද හම්බෙලා ගොඩක් කතා කරා. ඒකෙන් මාළේ හිත නිදහස් වුණා. මේ ලංකාවෙන් ඉඳන්ම මගේ වීඩියෝ බලන කොල්ලෙක් ගාල්ලේ මුරට එකක් අපේ මහේෂ් මල්ලි යාළුවෙක්. ලංකාවෙන් ඉඳන්ම වීඩියෝ බලන කොල්ලෙක් මේ. අවුරුදු 30ක් හරි දැන් පොඩි වයස ඇහුණ්ඩ. හරිද? මේ ඇත්තම මේ සෙට් එකම ගාල්ලේ මම හිතන්නේ මේ දකුණ කොල්ල තමයි මෙතන කඩවත කොල්ලෙක් ඉන්න අපේ එකේ. ඊට අමතරව ගාල්ලේ දකුණ කොල්ල තමයි ඔක්කොම ඉන්නේ. පට්ටම හිතවද කොල්ල මම එනකොටත් උඹලට කිය සෝරි උඹලා කියන්න එපා කියලා කිව්වා. ඔයාලට මම එනකොටත් කිය මේකයි. දකුණේ මුන් තමයි සෙට් වෙන්නේ. වැඩිපුරම බයින්නේ මට දකුණේ. හැබැයි දකුණේ කොල්ල තමයි මානෙත් පිටෙනවා කියන්නේ මේ මට හිතා ගන්න බෑ. අදවතින් මම දැනෙන්නේ මන්න ඒකයි. ඉතින් මේ මං ජීවිතේට මෙහෙම යන මිනිස්සෙක් නෙමෙයි හොඳේ. පළවෙනිම අවස්ථාව මේ ආපු මේ වගේ තැනකට ආව. කොල්ලෝ ඉන්න අපාර්ට්මන්ට් එක ආව පළවෙනිම අවස්ථාව මේ. ඒ නිසා මේ කාලා බලන්න ඕනද කොහොමද කෑම කියලා. අපි මහේෂ් මල්ලා උත්. රෙසිපි බලන්න ඕන අනිවාර්යයෙන්. එහෙනම් අපි කාලා මං කියන්න රසයිද නැද්ද කියලා. හොඳේ. හරි. එහෙනම් අපි ගියා. බයි බයි. 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 යාළුවනේ කෑම ටික නම් සුපිරියටම තිබ්බා. ඉතින් පට්ට රසයි රතු බතුයි දැක්කනවල මේ මොනවද තිබ්බ කරිස් එහෙම කියලා. මාරම රසට වෙලා තිබ්බා. thank you කියන්න ඕනේ අපේ කොල්ල සෙට් එකට. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ පැත්තට ඉරව්ව නිසා සමහර විට මගේ වීඩියෝ ක්ලියර් නැති වෙති මේ පැත්තට. මොකද දැන් මේ ඉර තියෙන්නේ මගේ පිටිපස්සෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට වීඩියෝ ක්ලියර් නැති වෙන්න පුළුවන්. හරි. ඒ ගැන සමාව වෙන්න. මම මේ පැත්තට අල්ල ගන්න. මොකද මේ වීඩියෝ කරනකොට සමහර ආය බලනවා නිකන් මේ යක්කු දිහා බලනවා වගේ බලන්නේ. දැන් 4ට වැඩ පටන් ගන්නත් ඕනේ මම ඒ නිසා මේ යන්නේ. මොකද්ද මං කිය හිටියා අපාර්ට්මන්ට් ගැන කියනවා නම් ඇත්තටම යාළුවනේ මුන් ඇත්තටම හොඳයි වාසනාවන්ත කොල්ල සෙට් එකක්. මොකද මේ හැමෝටම AC තියෙනවා කාමර 4ත් පහදවන්ත තියෙනවා AC තියෙනවා හැම කාමරයකටම ෆ්‍රිජ් තියෙනවා. ඇකොමඩේෂන් ඇත්තටම සුපිරි හරිම පිරිසිදුයි. නියමෙටම තියෙනවා. ඉතින් හොඳ කම්පැනියක් හම්බෙලා තියෙන්නේ. හොඳ හිත හොඳ කොල්ලොන්ට ඉතින් එහෙම වෙන්නත් ඕනේ නේ. මං කියන්නේ හැමෝටම මේ වගේ හොඳ තැන් හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එන්න ඉන්න අයට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් නම් මේ වීඩියෝ එකෙන් ඉතින් බලත් මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. ඉතින් හැමෝටම ඉතින් ඔය වගේ හම්බෙන්නෙත් නෑ. එකම විදිහ නෑ නේ. කාගේ ජොබ් එක වුණත් එහෙම තමයි. අපේ ජොබ් එක වුණත් එකම විදිහට නෑ. කොහොමත් ඉතින් තමන්ගේ වෙලාව තමයි හැම දෙයකටම බලපාන්නේ. තමන්ගේ වාසනාව කියන දේත් බලපානවා. ඉතින් කොච්චර කිව්වත් නේද? ඒ නිසා යාළුවනේ ඉතින් හීන අත්හැර ගන්න එපා. හීන බොඳ කර ගන්න එපා. උත්සාහ කරන්න කීයක් හරි හොයාගන්න මේ වගේ රටකට ඇවිල්ලා. ඉතින් හැම පදිංචි වෙන්න නෙමෙයි මෙහෙට එන්නේ අපි. කීයක් හරි හොයන ලංකාවට යන්න. එහෙනම් සුබ දවසක්. මං ගෙවල් කිට්ටුවේ ඉන්නේ දැන්. තව විනාඩි 5ක් විතර තියෙන මට ගෙදරට. මහන්සි පයින් ආව කිලෝමීටර් 2ක් විතර පයින් ගියා වීඩියෝ කර කර. එහෙනම් නැවත හම්බෙමු වීඩියෝ එකකින්. සුබ දවසක්.